හා ඉතින් හැමෝටම අද මම පෙන්වන්න යන්නේ ඇමරිකාවේ ඉඳන් PhD එකක් කරන මගේ ලයිෆ් එක ගත වෙන්නේ කොහොමද කියලා. ඉතින් උදේම නැගිටලා මේ විදිහට ඇඳ පොඩ්ඩක් අස් කරලා දාන්න ඕන. මගේ යාළුවෝ නම් දන්නවා මම එච්චර හිම් පිළිවෙල කෙනෙක් නෙවෙයි කියලා. ඒ වුණාට ඉතින් තනියම ඉද්දි මේ වගේ දේවල් ඉතින් අපි කරගන්න පුරුදු වෙන්න ඕන. ඉතින් එහෙම නැගිටලා ඊට පස්සේ ඉතින් කරන්නේ උදේම මොන හරි ඊමේල් වැදගත් දේවල් තියෙනවා නම් චෙක් කරලා බලන එක. ඒ වෙලාවට ඉතින් උදේට තේ එකක් එහෙම හදාගෙන ඇවිල්ලා වාඩි වෙලා තමයි මම මේ ටික ඉවර කරන්නේ. ඒ අතරේ ඉතින් උදේ විශේෂ මැසේජ් මොනවා හරි තියෙනවා නම් ඒ ටිකත් බලලා පොඩ්ඩක් ගෙදරත් එක්කත් කතා කරනවා නම් මේ ටයිම් එකට තමයි මම පොඩ්ඩක් ගෙදරත් එක්කත් කතා කරන්නේ ඉතින්. ඊට පස්සේ කෙලින්ම කරන්නේ ඉතින් කැම්පස් යන්න ලෑස්ති වෙන එක තමයි. අද සෙමස්ටර් එකේ පළවෙනි දවස. පළවෙනි දවස වුණාට අද අපිට මුකුත් ඇකඩමික් වර්ක්ස් නැහැ. මෙහි ඉන්නවා නම් ඉතින් අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් එකක් ලිප් බාම් එකක් වගේ නම් විශේෂයෙන්ම වින්ටර් එකට ගන්න වෙනවා. නැත්තම් හැම ගොඩක් වේරලා හැම ඉරිටේට් වෙලා තුවාල වුණත් හැදෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් උදේට මොන හරි කන්න ලෑස්ති කරගන්න එක තමයි කරන්නේ. උදේට නම් මොන හරි ඉක්මනට ලෑස්ති කරගන්නවා. දවල්ට ඇත්තටම මම මේ ගෙනියන්නේ මං කලින් කන්න හදාගත්ත දෙයක්. ඊට පස්සේ උදේට කාපු ටික හිම පොඩ්ඩක් අස් කරලා දානවා. මොකද මාත් එක්ක අපාර්ට්මන්ට් එකේ තව ළමයි ඉන්නවා. ඒක නිසා ඊට පස්සේ කරන්නේ ඉතින් කැම්පස් යන්න ගෙලින්ම ලෑස්ති වෙන එක තමයි. ජැකට් එකක් එහෙම දානවා. ඉතින් ටිකක් සීතලයි එළියේ මේ දවස් ටිකේ. ඊට පස්සේ ඉතින් අපි ලිෆ්ට් එකෙන් පොඩ්ඩක් පල්ලෙහාට යන තමයි දැන් හදන්නේ. ලිෆ්ට් එකෙන් පල්ලෙහාට ගිහිල්ලා ඉතින් හැමදාම මුලින්ම කරන්නේ ලෙටර් බොක්ස් එක චෙක් කරන එක මොනවා හරි අලුතෙන් ලෙටර්ස් එහෙම වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ මේ යන්නේ කොෆි එකක් ගන්න. අද නම් ඉතින් පොඩ්ඩක් අන්ලකි. අද කොෆි මැෂින් එක පොඩ්ඩක් කැඩලා කියලා ගහලා තියෙනවා. ඉතින් මේ අපාර්ට්මන්ට් එකේ අපිට ෆ්‍රී කොෆි හම්බ වෙනවා ගොඩක් වෙලාවට. කැපචිනෝ, කොෆි, මොකා ඕන දෙයක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් නම් මේ යන්නේ කැම්පස් එකට. මේ යන පාරට කියන්නේ එක්ස්චේන්ජ් ස්ට්‍රීට් එක කියලා. එක්ස්චේන්ජ් ස්ට්‍රීට් එක පැත්තෙන් තියෙන එක්සිට් එකෙන් මම අපේ අපාර්ට්මන්ට් එකෙන් එළියට එන එක තමයි දැන් මේ කරන්නේ. ඊට පස්සේ විනාඩි 15ක විතර වෝක් එකක් තියෙනවා අපේ කැම්පස් එකට. ආපු ගමන් අනිත් පැත්තට පාර මාරු වෙලා යන්න තමයි තියෙන්නේ. පාර මාරු වෙද්දි මෙන්න මේ වගේ බටන් එකක් ඔබන්න ඕනේ. ඊට පස්සේ ගෝ සිග්නල් එකේ වැටෙනකන් අපි ඉන්න ඕන. මේ තියෙන ඉතින් පාර පැන්නාම යන පාර තමයි මාර ලස්සනයි උදේට මේ පාර. දැන් මේ දවස් ටිකේ හිම වැටලා නිසා හරිම ලස්සනයි. ඒ වුණාට පොඩ්ඩක් පාරේ ඇවිදිද්දි හරි අමාරුයි මේ දවස් ටික පොඩ්ඩක් සීතල වැඩි නිසා. හිම වැටෙන දවස්වලට ඉතින් හිමින් තමයි ඇවිදින්නේ. නැත්තම් ලිස්සල වැටෙන්න පුළුවන් නේ. මේ වැටලා තියෙන්නේ ඒ වැටිච්ච හිම මේ සැරේ නම් හිම ගොඩක් වැටුන්නේ නැහැ. ඇත්තටම හිම දෙපාරක් තුන් පාරක් වගේ තමයි වැටුනේ. මේ බිම වැටලා තියෙන්නේ ලුණු. ওই ලුණු දාලා තියෙන්නේ ඇත්තටම හිම දිය වෙන්න. නැත්තම් හිමට ඉක්මනට ලිස්සලා වැටෙන්න පුළුවන්. සමහර වෙලාවට හිම වැටෙන එක ගොඩක් වැඩි වුණොත් අපිව ලිස්සලා වැටෙනවා ඉවරයක් නැහැ. මේ තියෙන ඉතින් මම යන පාර හැම්බෙන් ලස්සන චර්ච් එකක්. මේක බලාගෙන තමයි හැමදාම මම උදේට යන්නේ. මේක ඇත්තටම ඇක්‍රන් සිටි එකේ ලස්සන ලෑන්ඩ්මාර්ක් එක. මේ තියෙන අපේ කැම්පස් එකට එන්ටර් වෙන එක එන්ට්‍රන්ස් එකක්. හයිවේ දාලා වාහනයකින් කැම්පස් එක පැත්තට આવත් මෙතනින් තමයි ඇතුළට එන්නේ. මම ඉගෙන ගන්න කැම්පස් එකේ නම The University of Akron. ඒක තියෙන්නේ ඔහායෝ වල. ඒක පොලිමර් සයන්ස් වලට සාමාන්‍යයෙන් හොඳම යුනිවර්සිටි එකක්. මේ බිල්ඩින් එකේ තමයි මම රිසර්ච් කරන්නේ. මේ බිල්ඩින් එකේ නම Goodyear Polymer Center. දැන් ඉතින් මම මේ බිල්ඩින් එක ගාවටත් ආවා. මෙතනින් තමයි බිල්ඩින් එක ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් මොහොම මම දොර අරගෙන බිල්ඩින් එක ඇතුළට ගියාට පස්සේ මුලින්ම අපිට යන්නේ බිල්ඩින් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට. බිල්ඩින් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක මෙන්න මේ වගේ. මේ හරිය තමයි අපි ගොඩක් වෙලාවට අසයින්මන්ට් එකක් නැත්නම් මොන හරි රීඩින් හරි දෙයක් තිබ්බොත් ක්ලාස් එකේ කට්ටිය එකතු වෙලා කරන්න මෙතන ඉඳලා. මේ ලිෆ්ට් එකේ තමයි අපිට උඩට යන්න තියෙන්නේ. ඉතින් ලිෆ්ට් එක එනකන් ඔන්න මගේ යාළුවෙකුත් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ආවත් කතා කරගෙන මම ලිෆ්ට් එකේ ඔන්න යනවා දැන් උඩට. මමයි මගේ යාළුවයි දෙන්නම වර්ක් කරන්නේ එකම රිසර්ච් ලැබ් එකක තියෙන 4 වෙනි තට්ටුවේ. ඉතින් මේ විදිහට කාඩ් එක ස්වයිප් කරලා තමයි 3 වෙනි තට්ටුවෙන් උඩට යන්න පුළුවන්. මොකද රිසර්ච් කරන නිසා ඒ ටික ඇක්සස් දීලා තියෙන්නේ රිසර්ච් කරන කට්ටියටයි ප්‍රොෆෙසර්ස්ලාටයි ස්ටාෆ් එකේ කට්ටියට විතරයි. මේ විදිහට තමයි මම ලැබ් එක ඇතුළට දැන් යන්න හදන්නේ. ලැබ් එක ඇතුළේ නම් මම තාම වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද මම අලුතෙන්ම ආපු නිසා. ඊට පස්සේ ඔන්න දැන් මම පුරුදු පරිදි මගේ වැට් ටික කරන්න ලෑස්ති වෙනවා. මේ ඩෙස්ක් එක අද තමයි අතරම මට මුලින්ම හම්බුනේ. ඒ වුණාට ඉතින් එහෙමයි කියලා අපිට එහෙම හැරි ඉන්න වෙලාවක් නැහැ. ගොඩක් වැඩ තියෙනවා ඉතින්. ඔය කිව්වත් වගේ මම දැන් ඔන්න වැඩ ටික කරන්න පටන් අරගෙන ඉතින් ආයි හවස 5 හැවෙනකනුත් මේ වගේ එක දිගට වැඩ තමයි කරන්න තියෙන්නේ. ඉතින් රිසර්ච් කරන්න ගියාම ඇත්තටම ගොඩක් වෙලාවට මුලින්ම කරන්න තියෙන රිසර්ච් එකේ බෑග්ග්‍රවුන්ඩ් සර්ච් එක. මේ කාලෙට ඉතින් පුළුවන් තරම් රිසර්ච් පේපර්ස් කියවන එක තමයි කරන්න තියෙන්නේ. දැන් ඉතින් ඊට පස්සේ දවලුත් වුණා. දවල් වුණාට පස්සේ දැන් ඉතින් මේ කන එක තමයි ඉතින් දවල්ට කරන්නේ. කලින් දවසක හදාගත්ත කැම ටිකක් දවල්ට අරගෙන ඇවිල්ලා කන්න තමයි තියෙන්නේ.
ඊට පස්සේ ඉතින් වොෂ්රූම් යන්න වගේ වුණාම මෙන්න මේ පැත්තෙන් තමයි අපි වොෂ්රූම් එකට යන්නේ. ඒකටත් ඉතින් එකපාරක් දෙපාරක් යනවා. ඇත්තටම ඉතින් අපි දවසම එක තැන ඉන්නවා වගේ පිවුනට රිසර්ච් කරනවා කියන්නේ ඇත්තටම ගොඩාක් එක්සෝස්ටිං වැඩක්. දැන් මේ හවස් වෙලා තියෙන දැන් ඉතින් මම ගෙදර යන්න තමයි ආයි හදන්නේ. මම වැඩ ඉවර වෙලා ගෙදර ඇදි සාමාන්‍යයෙන් හවස 5:00 වගේ වෙනවා. උදේ ආව වගේම තමයි ඔක්කොම ටික අය දාගෙන දැන් ගෙදර යන්න ලෑස්ති වෙනවා. දැන් මේ ගෙදර යන්න මම ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට ඇවිල්ලා ඉන්නේ. මේ මෙන්න මෙතන තල්ලු කරගෙන තමයි යන්න ඕන. දැන් මේක පෙවුන්නේ නැති වුණාට මේක තල්ලු ගන්න ගොඩක් අමාරුයි. මොකද ලොකු හුලම් පාරක් මෙන්න මෙතනින් එනවා. හැබැයි එක්සිට් වුණාට පස්සේ මේ වගේ හරිම ලස්සන එන්වයරන්මන්ට් එකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම හවස කැම්පස් එකේ ඉර බහින වෙලාවට මාර ලස්සනයි. මේ තියෙන්නේ මං ඉන්න අපාර්ට්මන්ට් එකේ. ඒකට කියන්නේ ද ඩිපෝට් අපාර්ට්මන්ට්ස් කියලා. මේ මං යන පාලමුඩින් ගිහලා පාර පැන්නාම තමයි ඉතින් අපේ අපාර්ට්මන්ට් එකට යන්න පුළුවන්. ඇත්තටම ඉතින් මේ යන පාර ගොඩක් ලස්සනයි හවසට. ඉතින් මං සමහර වෙලාවට මෙතන නැවතිලා ෆොටෝ 2-3ක් ගන්න අමතක කරන්නේ නැහැ. ඇත්තටම ඉතින් සමහර වෙලාවට ගොඩක් අපිට ස්ට්‍රෙස් එක වැඩි වෙච්ච වෙලාවට මේ වගේ ඉතින් වටපිට බලාගෙන පොඩ්ඩක් පාරේ ඇවිදින එක තමයි අපි පොඩ්ඩක් ස්ට්‍රෙස් එක අඩු වෙන්න ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් අපි ආයෙ ඔන්න අපාර්ට්මන්ට් එක ඇතුළට ආවා. අපාර්ට්මන්ට් එක ඇතුළට කලින් වගේම ලිෆ්ට් එකෙන් ඇවිල්ලා දැන් ඉතින් අපාර්ට්මන්ට් එකට යන්න තමයි අපි හදන්නේ. හරි මං අපාර්ට්මන්ට් එකේ ඉන්න ෆ්ලෝ එකට ආපු ගමන් මේ තියෙන ප්ලේස් එකට අපි කියන්නේ බ්‍රේන් ස්ටේෂන් එක කියලා. එතෙන්ට ගිහිල්ලා තමයි අපි ගොඩක් වෙලාවට එක්සෑම් වලට පාඩම් කරන්න, රිසර්ච් පේපර්ස් කියවන්න, නැත්නම් ක්ලාස් එකේ හෝම්වර්ක් මොනවා හරි තියෙනවා නම් කරන්නේ. අපාර්ට්මන්ට් එකට ඉතින් ආවට පස්සේ එළියෙන් සපත්තු දෙකක් ගලවලා ඇතුළට ගිහිල්ලා බඩු ටික ආයි තියලා පොඩ්ඩක් රෙස්ට් කරන එක තමයි කරන්නේ. දැන් මේ හදන්නේ ජිම් එකට යන්න හදන එක. මේ වගේ රටක ඉද්දි අපි අනිවාර්යයෙන්ම අපේ හෙල්ත් එක ගැන නම් හිතන්නම ඕන. ඒක නිසා කොච්චර මොන වැඩ තිබ්බත් අපිට වෙලාව නැති වුණත් අපිට ඒකට ටයිම් එක හදා ගන්න වෙනවා. PhD එකක් කරනවා කියන්නේ ලේසි නෑ. PhD එකක් කරනවා කියන්නේ ගොඩක් බිසි ලයිෆ් එකක්. කොච්චර බිසි වුණත් ඉතින් අපි අපේ හෙල්ත් එක, අපි අපේ වෙල් බීయింగ్ එක ගැන, ඒ වගේම අපි අපේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් එක ගැන ගොඩක් හිතන්න ඕන. ඒක නිසා මෙන්න මේ වගේ ජිම් එකට යන්න පුළුවන් අපිට. අපේ අපාර්ට්මන්ට් එකේම අපිට ජිම් එකක් දීලා තියෙනවා. ඒක නිසා ගොඩක් ලේසි. මේක ලොකු ජිම් එකක් නන්නේ. ඒ වුණාට මට ගිහිල්ලා ෂේප් එකේ වර්ක්අවුට් කරගන්න පුළුවන්. මේ ජිම් එක යූස් කරන්න අපිට වෙනම ගාණක් ගෙවන්න නෑ. අපේ අපාර්ට්මන්ට් ෆී එකම තමයි මේකට ගෙවන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් දැන් වර්ක්අවුට් කරන්න තමයි ලෑස්ති වෙන්නේ ඉතින් දෙයනේ කියලා. වර්ක්අවුට් එකක් සාමාන්‍යයෙන් මම නම් පැය එකමාරක් විතර තමයි කරන්නේ. පැය එකමාරකට වඩා වර්ක්අවුට් කරන්නේ නැහැ. මොකද මට ඊට වඩා ලොකු ටයිම් එකක් මේකට දෙන්න බෑ. සතියට 3 පාරක් වගේ මම පුළුවන් තරම් ජිම් එකට එන්න try කරනවා. සමහර වෙලාවට එහෙම කරන්නත් අමාරුයි මොකද වැඩ වැඩි වෙනවා. හැබැයි පුළුවන් තරම් පුළුවන් හැම වෙලාවකම එන්න try කරනවා. ඊට පස්සේ ඉතින් වර්ක්අවුට් එක ඉවර වෙලා පොඩ්ඩක් වෝම් ඩවුන් කරන ගමන් තමයි මේ දැන් ඉන්නේ. වෝම් ඩවුන් කරලා ඊට පස්සේ මගේ යාළුවෝ දෙතුන් දෙනෙකුත් එක්කත් පොඩ්ඩක් කතා කරලා දැන් ඉතින් මම මේ කරන්නේ ජිම් එකෙන් එළියට එන එක. ජිම් එකෙන් එළියට ආවට පස්සේ දැන් අපි යන්න හදන්නේ මගේ පාර්සල් එකක් තියෙනවා Amazon එකෙන් ඒක කලෙක්ට් කරගන්න. ඒක කලෙක්ට් කරගන්න යන්න ඕන Amazon locker එකට. අපි යන්නේ දැන් මේ අපේ අපාර්ට්මන්ට් එකේ Amazon lockers තියෙන කෑල්ලට. එතෙන්ට ගිහිල්ලා මෙන්න මේ පේන ස්ක්‍රීන් එකේ අපේ තියෙන බාකෝඩ් එකක් ස්කෑන් කරන්න තියෙනවා. ඒකව බාකෝඩ් එක ස්කෑන් කරාම ඔය දැන් ඇහෙන සද්දෙත් එක්ක පොඩි දොරක් ඕපන් වෙනවා. ඒක තමයි අපේ පාර්සල් එක තියෙන්නේ. ඒකෙන් අපේ පාර්සල් එක අරගෙන ඉතින් ආයේ දොරත් වහලා යන්න තමයි තියෙන්නේ. පාර්සල් එක ඉතින් ආයේ අපාර්ට්මන්ට් එකට දැන් අරන් ඇවිල්ලා මගේ ප්‍රෝටීන් පවුඩර් එක හදාගන්න එක තමයි මම මේ කරන්නේ. ගොඩක් වෙලාවට ඉතින් මෙහෙ ඉද්දි නම් ඕක පොඩ්ඩක් අෆෝඩ් කරන්න පුළුවන්. මම දන්නවා ලංකාවේ ඉද්දි නම් ජිම් යන කොල්ලොන්ට ඕක පොඩ්ඩක් අෆෝඩ් කරන්න ඇත්තටම අමාරුයි. මෙහෙදි කරන්න ගොඩක් ලේසි කියනව නෙවෙයි. උනාට ෂේප් එකේ සල්ලි මැනේජ් කරගත්තොත් කරන්න පුළුවන්. ඒක බීපු ගමන් ෂේක් එක නම් අනිවාර්යයෙන්ම හොදලා තියෙනවා. නැත්තම් ගොඩක් ගඳ ගන්නවා. දැන් ඉතින් ඔන්න වොෂ් එකකුත් දාන් ආවා. වොෂ් එකක් දාන් ඇවිල්ලා ඉතින් දැන් කරන්නේ උයන්න හදන එක තමයි ඉතින්. ඒකටත් ඇත්තටම කතන්දරේ උල්කු වෙලාවක් යනවා. මේ ක්‍රීම් ගාන එකට මං ආයි කියනවා hina වෙන්න එපා. මේ ඇත්තටම ක්‍රීම් ගානේ හැම වේලෙන එක නවත්ත ගන්න. නැත්නම් ඇත්තටම ලොකුවට ලස්සන වෙන්න බලාගෙන නම් නෙවෙයි. ඊට පස්සේ දැන් ඉතින් ඔන්න කිව්වත් වගේ උයන්න යන එක තමයි කරන්නේ. උයන්න යන්න ඉතින් සැලකිය යුතු ටයිම් එකක් යනවා. ඉතින් අද නම් මම වැඩි ලොකු දෙයක් හදන්නේ නැහැ. කලින් දවසක හදාගත්ත මම මැරිනේට් කරලා තියපු චිකන් බ්‍රෙස්ට් එකක් තමයි ඉතින් අද හදාගන්න යන්නේ ඉතින්. ඒකත් එක්ක මම කලින් දවසක හදාගත්ත පොටේටෝ සලාඩ් එකක් තියෙනවා. ඒකත් එක්ක රැයට කනවා. ගොඩක් මහන්සි වෙලා ආපු දවසක ඇත්තරම ගොඩාක් දේවල් රැ වෙලා හදන්න අමාරුයි. ඒක නිසා ඒ ටික ඉක්මනට අපි හදාගෙන කන එක තමයි කරන්නේ. සමහර කට්ටිය නම් ඇත්තම කතන්දරේ කෑම ගොඩාක් හදලා තියෙනවා එක දිගට කන්න. මට නම් ඇත්තරම එහෙම කරන්න අමාරුයි. මම ගොඩාක් උයන්න කැමති කෙනෙක්. මම ඇත්තටම මගේ ෆ්‍රී ටයිම් එකේ කරන්නේ එක කෑම හදලා try කරන එක තමයි. ඉතින් මම මෙහෙදී try කරපු කෑම හදන වීඩියෝ එකක් මම පස්සේ දවසක ඔයගොල්ලන්ට අරන් එන්නම්.
ඔන්න ඉතින් කෑම ටික යන්තම් කියලා කන්න ලෑස්ති. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ කෑම ටික. ඉතින් ඔහොම කන ගමන් ගොඩක් වෙලාවට මොකක් හරි YouTube එකේ වීඩියෝ එකක් හරි TikTok එකේ වීඩියෝ එකක් බලන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. මේ හැන්දෙන් ගෑරුප්පෙන් කන එකටත් hina වෙන්න එපා. මේ කෑම එක අද ගොඩක් උණුයි. ඒකයි මම මේ හැන්දෙන් ගෑරුප්පෙන් කන්නේ. බත් ටිකක් වගේ නම් තිබ්බොත් ඉතින් ලංකාවේ වගේ අතෙන් තමයි ඉතින් අනිවාර්යයෙන්ම කන්නේ. ඊට පස්සේ ඉතින් කරන්නේ සුපුරුදු පරිදි ආයි ඉතින් කාපු බීපුවා ටික අස් කරන එක තමයි ඉතින්. මං කිව්වත් වගේ මේ අපාර්ට්මන්ට් එකේ මාත් එක්ක තව 3 දෙනෙක් ඉන්නවා. එතකොට ඒ 3 දෙනාටත් හිටපු ගමන් ඇවිල්ලා කන්න බොන්න ලෑස්ති කරගන්න ඕන නිසා අපිට කිසිම බඩුවක් අපිට කැමති විදිහට තැන දාලා යන්නම් බෑ. ඒක නිසා හොඳට හස් කරලා ක්ලීන්ව තියලා තියන්නත් ඕන. ඊට පස්සේ ඉතින් ගත්ත බඩු ටික ආයේ තිබ්බ තැන් වලටම දාලා ෆ්‍රිජ් එකත් හස් කරලා ඒත් එක්කම කාපු බීපු අනිත් ඒවත් හොඳට හස් කරලා ස්ටෝව් ටොප් එකත් හස් කරගන්න ඕන. වින්ටර් එකේදී ජනෙල් එහෙම වහලා තියෙන නිසා කාමර පිරිසිදු නැති වුණොත් ටිකක් ගඳ ගහන්න බලනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම හැමදාම පොඩ්ඩක් මොන හරි කෑවත් ඉක්මනට අස් කරනවා. ඊට පස්සේ ඉතින් ආයෙ වැඩ කරන්න තමයි මේ ආවේ. PhD එකක් වගේ කරද්දී ඉතින් අනිවාර්යයෙන්ම පංක්චුවැලිටි කියන එක තියෙන්නත් ඕන. ඒ වගේම පුළුවන් තරම් ඉක්මනට තියෙන වැඩ ඉවර කරන්න ඕන. මොකද අපි හැමෝම වැඩ කරන්නේ ලොකු ටයිම් ලයින් එකකට. කොහොම හරි ඉතින් ඒ ටික කරලා ඉවර කරගන්න ගමන් බොහෝ වෙලාවට ගෙදෙට්ට කතා කරන එක YouTube වීඩියෝ එකක් වගේ මොකක් හරි බලනවා නම් බලන එක වෙන වැඩක් කරන එක තමයි කරන්නේ. අද නම් චුට්ටක් බිසි මොකද මගේ ප්‍රසන්ටේෂන් එකකට මම ලෑස්ති වෙන්න ඕන. ඇත්තටම ඉතින් රිසර්ච් එකක් කරද්දී අපි ගොඩක් tools use කරනවා. ඒ වගේම ගොඩක් search engine, ඒ වගේම ගොඩක් AI platform අපි use කරනවා. ඒ වගේම එක programming languages උත් අපි use කරනවා. ඉතින් මොනවද මේ use කරන tools කියලා මම ඉස්සරහ වීඩියෝ එකෙන් කතා කරන්නම්. USA වල PhD එකක් කරනවා කියන්නේ ඉතින් ඇත්තටම අවුරුදු 5ක ලොකු කමිට්මන්ට් එකක්. ඉතින් ඒ අවුරුදු 5 මුල ටිකට ලෑස්ති වෙනකොට අපිට ලොකු ප්‍රෙපරේෂන් එකක් එකට කරන්න වෙනවා. ඊට පස්සේ ඉතින් අන්තිමටම කරන්නේ ඉතින් ගෙදරටත් කතා කරලා ඔක්කොම කරලා ඉවර වෙලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මේ වගේ ෆිල්ම් එකක් බලන එක තමයි ඉතින්. මම නම් ලොකු TV එකක් අරගෙන තියෙන්නේ හොඳ සවුන්ඩ් සිස්ටම් එකත් එක්ක TV බලන්නම කියලා ෆිල්ම් බලන්නම කියලා. ඒත් එක්කම ඉතින් ඕගොල්ලන්ට Netflix හරි Prime Video හරි මොකක් හරි subscription එකක් තියෙනවා නම් මේ වගේ ඉතින් TV series එකක් හරි ෆිල්ම් එකක් හරි පොඩ්ඩක් රැට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න බලා ගන්න පුළුවන් ඉතින්. බලලා ඉතින් ඊට පස්සේ මට නිදිමත ආවහම ඉතින් මේකත් පහලා දාලා නිදා ගන්න එක තමයි කරන්නේ. ඉතින් guys මේ විදිහට තමයි මගේ ඩේ එක ගෙවිලා ඉවරුනේ. ඉතින් මේ ලයිෆ් එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒව අහන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉස්සරහට අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම එහෙනම් ජය වේවා.